හෙලෝ ගයිස්, ඉතින් කාලෙකට පස්සේ ඊ දවස් ටිකේ ඇත්තටම මාසයක් විතර වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මොකද වැඩ වගේකට හිර වුණා මම. එක්සෑමුයි ජොබ් එකයි. ඉතින් ඒක නිසා මං අද ගමකට ආවා. බ්‍රේමන් වල තියෙන පොඩි ගමක්. ඉතින් ඇත්තටම මේ ගම පට්ට ලස්සනයි. ඔයාලා පේනවා ඉතින් මේ වටේම කැලෑව. කැලෑවයි මෙතන එහා පැත්තේ එයාපෝට් එකේ තියෙනවා. ඔක ඉතින් ෆ්ලයිට් එකක් යනවා වගේ පේනවා ඉතින්. फ्लाइट उतना काफी कमी लसन ඉතින් දැන් මේ ගමේ ඇත්ත දැනට ඇතුළේ නොලද මේක ඇත්තනම සැඟුණු නිදාන. ඉතින් නැද්ද යන්න තියෙන තැන් ඒවා ගෙලින්ම හැමෝටම වහගන්න අමාරුයි. මෙතන අර පොට්ටේ කියන්නේ මෙතන යාළුවොත් එක්ක කොල්ලොන්ට දුමක් දාගෙන ලස්සන වීව් එකක් බලාගෙන ඒ වගේ අතල්ලක ඉන්න නම් මේ පොට් එක මර. මොකද දැන් මම මේ ඉන්න තැනයි වාඩි වෙලා ඉන්න තැනයි ඉස්සරහා තියෙන ෆ්ලුක් හාෆන් එක කියන්නේ එයාපෝට් එක. ඉතින් එයාපෝට් එකෙන් ෆ්ලයිට් මෙහෙම යද්දී ෆ්ලයිට් එක ගෙලින්ම යන්නේ මෙතන උඩ. ඉතින් මම අපේ වෙලාවට ෆ්ලයිට් එකක් දැන් ගියොත් මම ඔයාලට වීව් එක පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් සුපිරි කියන්න දෙයක් නැහැ. ඉස්සරහා වෙලක් වගේ එකක් තියෙන. ඇත්තටම යාළුවා වගා කරනවා. ප්ලේස් එක නම් දුමක් දාන්න මම ජොයින්ට් එකක් ගහන්න වගේ අර ගහන කට්ටිය ඉන්න කොල්ලොන්ට නම් සුපිරි ප්ලේස් එක. ගයිස් ඔයාලට දෙයක් කියන්න ඕනේ. ඔයාලා අර ගොඩක් කට්ටිය මගෙන් කමෙන්ට් දාන හෙත් දාලා අහලා තිනවා ජර්මන් එනවනම් මොනවද කරන්න ඕනේ කියලා. මම නම් කියන්නේ මං ආ යුනිවර්සිටි ඒ ලෙවල් කරලා යුනිවර්සිටි එනවනම් ඔයාලා අනිවාර්යෙන් ලැන්ග්වේජ් කරලා එන්න. මොකද ජර්මන් ලැන්ග්වේජ් එක IELTS එක කරලා එන එක ඔයාලට හොඳයි. මොකද මෙහි පාර්ට් ටයිම් එකක් හොයාගන්න ගියාම අනිවාර්යෙන් ඔයාලගේ ලැන්ග්වේජ් තියෙද කියලා අහනවා. ඔය ලැන්ග්වේජ් එක නැත්තම් පාර්ට් ටයිම් හොයාගන්න ඇත්තටම අමාරුයි. අත් දෙකෙම කියන්නේ අමාරුයි. ඉතින් ලැන්ග්වේජ් එක කරලා මෙහෙට එනවනම් හොඳයි A2 B1 වත්. ඒ වගේම අවුස්බිල්ඩුන් කියලා එකක් තියෙනවා. මමත් අවුස්බිල්ඩුන් එනවනම් B1 හරි B2 හරි ඕනේ යාලට අවුලක් නැහැ. කියන්නේ යුනිවර්සිටි එනවනම් අනිවාර්යෙන් ලැන්ග්වේජ් කරලා එන්න නැත්තම් මෙහෙ වෙලා කෙල වෙනවා. ෂුවර්. මේ ගමේ මං ආසම තැන තමයි මෙතන. මොකද ආසම තැන කිව්වේ මෙතන ඔයාලට පේනවාද මේ විලක් තියෙනවා. මේකට ගොඩක් අය කියන්නේ මේ සී කියලා ජර්මන් වලින් සී කියන්නේ යාළ විලක් වගේ තැනකට. මෙතන දැන් නම් වතුර අඩුයි. අනික් කාලේට මේ වයි වතුර පිරෙනවා. ඉතින් මෙතනට ඇවිල්ලා කට්ටියට නාලා
පේනවානේ මේ වගේ තැනක ඉඳන් පූල් එකට වගේ බැස්සයි කියන්නේ. ඉතින් මෙතන වතුර පිරුණා පූල් එකක් වගේ සුපිරි. ගයිස් ඔයාලා දන්නවද මට ඇත්තටම කැලෑ පිස්සුවක් තියෙනවා. මොකද අර මම ඉන්නේ වේවන්වල හවුට් බාර්න් හවුස් එක ළඟ නිසා මට බිල්ඩින් වලට එනවා ඒවයි පායලා තියෙන්නේ. ඒක නිසා මම කරන්නේ මැප් එකේ දාගෙන මේ වගේ තැන් වල එනවා. ඉතින් ඇත්තට මේ වගේ තැන් පට්ට ලස්සනයි. මම හිතන්නේ ජර්මන් වල ස්ටඩීස් වලට යන ගොඩක් කට්ටිය මේ වගේ තැන් වලට ඉන්නේ මම දන්නේ නැහැ කියලා. කොහේ ඒක අර කැමති මට මේ වගේ තැන් වලට ඔයාලා ජර්මන් වල ඉන්නවා නම් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඔබ ඇත්තට මේවා මාර ලස්සනයි. වටේ කැලවල් ඔයාලා වෙන නැති එක මිනිහෙක් වගේ. මේ වගේ තැන් ඇත්තටම නිදහස්. පොඩ්ඩක් ඇවිල්ලා ඒවත් බලන්න ජර්මන් වල නේ. ගයිස් ඔයාලා දන්නවද දැන් මෙහෙට වෙලාව 8:00යි. ඉතින් 8:00ට මේ බලන්න එළිය. දැන් මේ සමයේදී මේ වගේ තමයි ඒ වගේම තමයි වින්ටර් එකේදී අපිට 4-5 වගේ වෙද්දී හවස සෑහෙන කළුවරක් එනවා. ඉතින් මේ සමයේ විදිහට ඉතින් ඔයාලා මේ තමයි ගමේ දැන් මං ගොඩක් තැන් ඇවිත් හැමතැනම ඇවිද්දාත් එක වගේ ඇත්තට මේ හැමතැනම ගස් තමයි ඉන්නේ. මම ඇත්තටම කැලවල වල මෙතන පොඩ්ඩක් නිදාස් ඉන්න පුළුවන් එකයි මම ආවේ. ඉතින් බ්ලොග් එකේ ලොකුවට නම් පෙන්වන්න දෙයක් නැහැ. ඒකට සමාවෙන්න. මොකද හැමතැනම වෙන්නන්න තියෙන්නේ ගස්. අපිට යද්දී ෆ්ලයිට් එකක් යනවා වුණා. ඊට පස්සේ ෆ්ලයිට් එකක් ආවේ නැහැ. මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා හරියට. ඉතින් දැන් මං කරන්න යන්නේ තහනම් වැඩක් ජර්මනියේ. මේ කවුරු හරි දැක්කොත් මට පක් වෙනවා සෑහෙන්න. දැන් මං ඉන්නේ රේල් පාරක් ගාව. මේ පේනදී කැලේ ඇතුලෙන් මොකද මේ රේල් පාරවල් ගාවට එන්න තහනම්. ඉතින් දැන් කෝච් එකක් එනවා බලමු. ඇත්තටම මම මෙතනට එනවා මිනිහෙක් හරි දැක්කොත් සෑහෙන්න වැණුම් අහන්න එනවා. මොකද රේල් පාරවල් වල ලංකාවේ මේ ඇවිදින්න බෑ. මොකද සමහර IC බාන් කියලා බාන් කියන ට්‍රේන් ඒ ට්‍රේන් හයි ස්පීඩ් යන ඒවා. ඉතින් සෑහෙන්න වේගෙන් යනවා. ඉතින් ඒකයි මේ වගේ රේල් පාරවල් වල ඇවිදින්න දෙන්නේ නැත්තේ. වැරදිලා හරි දැක්කනම් මට යුරෝ 5000ක විතර දඩයක් වදිනවා. ආයෙ කෙලින්ම මෙහි ණය වෙලා තමයි මැරෙන්න වෙන්නේ.
ඇත්තටම මන් දන්නේ ඔයාලට මේ කැල මොන වගේ පේනවද කියලා. ඇත්තටම මට මේක නම් කැලයක් නෙවෙයි. පට්ට ලස්සනයි. ආයෙ ඉතින් කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක මට දැනෙන විදිය. මම ඒකයි වීඩියෝත් කරන්න කියලා හිතුවේ. මොකද මේ කැල අමුතුයි. එන ලස්සනයි මිනිස්සුන්ටත් යන්න පුළුවන්. ඇත්තටම බලන්න මේවා හිනම ලස්සනක් තියෙනවා. මට හිත ගොඩක් අනිනන්ද මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම කැලේ නම් රවුම් ගාලා ඉවරයි. ඔය පිටිපස්සේ තියෙන කැලේ තමයි අපි මෙච්චරලා ඇවිද්දේ. ඔයාලට පේනවා ඇති මේ දැන් මං ඉන්නේ එළියේ. ඒ රෝලන් සෙන්ටර් කියන්නේ මේක shopping mall එකක් වගේ. එතන පොඩි ක්ලිප් එකක් මං හිතන්නේ මං ගත්තා මම ඒකත් වීඩියෝ එකට දාන්නම්. ඉතින් තව පෙන්වන්න දෙයක් මං යන ගමන් මොනවද හම්බුනොත් පෙන්වන්නම්. ඒක බලන්න යමු. ගයිස් දැන් මං ඉන්නේ මගේ මාලිගාවේ. මං අර දැන් අන්තිමට පෙන්නුවේ මගේ ඒරියා එකේ පාරේ පොඩි ක්ලිප් දෙකක්. ඉතින් මේ vlog එක මම මෙතන ඉවර කරනවා. අද ගොඩක් දේවල් නම් පෙන්වන්න බැරි වුණා. මම ගොඩක් දේවල් පෙන්වන්න තිබ්බේ නෑ. එහෙනම් ඔයාලා මොකක් හරි කැමති දෙයක් දැනගන්න මොකක් හරි දෙයක් බලන්න කමෙන්ට් එකක් දාන්න. අපි ඒ වීඩියෝ එකෙන් ඊළඟ දවසේ හම්බෙමු.